දහඩිය සුවඳ ජන කවියකදී හංගලා පිම්පත් අතර කවිය ලියා පිම්කලා මට වැඩියෙන් දනි මල්ලිලා නංගිලා WhatsApp වලත් පින් කවිතියේ හැංගිලා කවියක නියුරු අභිවාහනයට ලංකල ගැඹුරැති දේලියා මිහි ගැඹුරැති දේලියා දිගහරින තැන්වල රන්දික නමුත් නොදනී ඔයා තුන් කල වැඩියෙන් දන්නේ ඔහු අමුසුද්ද සිංහල මම පොඩ්ඩක් ඉතා පැහැදිලි වෙනවා ඔහුගේ ක්ෂණික කවියේදී වස පාවිච්චි කරන විදිය මේ තබාගෙන එකම ඉවැටකින් අවසාන වෙන විදිහට සහ කවියෙන් මම අර කිව්වේ අපි ගැමියන්ට උමනාව දෙන බොහෝ දේවල් කියන්නේ ඒක කියන්නේ කොහොමද එක ක්‍රම හෙව්වා ඒකේ සාර්ථක ක්‍රමයක් තමයි කවියෙන් කියන්නේ නිකන් කියනකොට කවියෙන් දැන් මෙතන නිකාර කවියෙන් කියපු කාරණයක් මම කියන්තෝ නොකියන්තෝ කියන කාරණයක් ඒ තමයි මේ අධික රස්නේ මේක හරිම රස්නේ දැන් මම සාමාන්‍යයෙන් මේ වැඩසටහන් වලට ගොඩාක් සම්බන්ධ වෙන්න කෙනෙක් ඒ අතර මතක හැටියට මේ දිලිප් කුමාරගේ වචනේ කියනවා ටියුෂන් පන්ති වල මේ වගේ වැඩසටහන් 10කට 12කට ගිහිල්ලා තියෙනවා ඒ 10 12ම මට ඉතිරි කරලා තියෙන හරි උණුසුම් මතකයක් හරි උණුසුම් මතකයක් ඉතිරි කරලා තියෙන්නේ මොකද ඒ කිය මොහොතේ ඉඳලා දාඩිය දෙවියන් තමයි හැමදාම ඉඳලා තියෙන්නේ එතකොට මේ ඒක පසු කතා ඒකට කොහොමද මේ ධර්ම ඒකට හුරු වෙන්නේ කොහොමද ඒක කොහොමද ඒකට හුරු වෙන්නේ මම හැමදාම කල්පනා කරනවා මම කියන්දෝ නොකියන්දෝ වගේ ඉන්නකොට මෙතන තව කවිය ගැන කියනවා කවිය මේ පංචම ප්‍රමාණ මත කියලා හොත් කියනවා කවිය නේද ඉතින් මේ මම කියපු කාරණේ මේ තාම